තුනුරන් සරණයි පුතේ. දැන් ඇවිල්ලා මෙහෙට සතියක් වෙනවා දැන්. ඔයාලකින් ඈත් වෙලා ඇවිල්ලා. දැන් ඉතින් ආයෙ පටන් ගත්ත අලුත් දෙයක්. ස්ටාෆ් එකත් අලුත් වෙලා තියෙනවා. දැන් ඉතින් ආයෙ පටන් ගත්තා ඉඳගෙන නැත්තම් එහෙදි පුතාලා මගේ කටේ ඔබපු ඩෝනට්ස් කන්න රසයි අර අයිස්ක්‍රීම් මේ අයිස්ක්‍රීම් අම්මා කන්න කොහොම හරි කමන්නේ කීකේ ගෙනල් දීපුවා දැන් හිමි ෂේප් එකේ බස්ස ගන්නත් එපා හිටියට වඩා කිලෝ එකකුත් මහත් වෙලා ජීවිතේ කියන්නේ හැම තමයි හෙට යන පුරුදු වෙන එහෙ යන පුතාලව බලන්න කියලා ඊට පස්සේ මෙහෙ ආව මාස 3කින් තාත්තා බලන්න කියලා තාත්තා ගොඩාක් වෙනස් වෙලා දැන් නම් මට පොඩ්ඩක්වත් බයක් හිතෙන්නේ නැහැ පුතාලා ගැනවත් තාත්තා ගැනවත් පොඩ්ඩක්වත් කවදා හරි යන්න ඕන වුණොත් අත්තම්මලට ආච්චි අම්මම්මලට වගේ කිසි කරදරයක් නැතුව යන්න ලැබෙන්න කියලා තමයි හිතන්නේ මම පුතාට ඒක කියන්නම්කෝ එළියට ගියාම දැන් මෙතින් මම යනවා මේක ඉතින් ඔයා දන්නවනේ හොඳටම රස්නේ සෝනා එක දැන් ඊයේත් ආවා අදත් ඇවිල්ලා කොහොම හරි මේව ටිකක් විනාඩි 20ක් විතර ඉඳලා එක්සර්සයිස් කරලා ජිම් එකේ දැන් රූටින් එක මේක එහෙ ගිහලා පන්සල් දිවාරව මේවා කරා දැන් ඉතින් මෙහෙ ලැබෙන දේපයි හිමින්සරේ එළියට එහෙම ඇවිදින තාත්ත ඇතුළට වෙලා ඉඳා මෙහෙ හොඳ ගොඩක් වෙනස් වෙලා මම පුතාට එළියට ගිහලා ටිකක් පෙන්නලා අද මං හිතුවා ඔයාට පොඩි කතාවකුත් කියලා වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරන්න ඕනේ කියලා මේ බලන්න අවුරුදු 5ක් වෙනවා තාමත් එකම විදියට පිරිසිදුකමට ලස්සනට තියෙන මම සමහර දේවල් වලට මෙහි ආස ඒවට තමයි ඩේලි මේන්ටේන් නම් හරිය ලස්සනට තියාගෙන ඉන්නවා බුදු සරණයි පුතේ මම පුතාට කියවන්නේ මම කතාවක් කියනවා කියලා ඔන්න මම ඉතින් එහෙ පුතාලා යවනකොටත් ගොඩක් වෙලාවට පුතාලට නිදහසේ යන්න දුන්නානේ ඒක දන්නේ මමනේ පුතාලා කිව්වම මං ආවනේ තාත්තා ගාවට ඉතින් එතකොට එනකොටත් මට පුතාලා ගොඩාක් දේවල් කෆුරු වෙන්න අමාරු වෙයි ආයි අලුත් තැනකට කියලා මං ඇවිල්ලා කොරෝනාත් එක්කම මෙහිට හුරු වුණා ජීවිතය කියන්නේ හරි පුදුමයි පුතේ එතකොට තමයි ගොඩක් තේරුම් ගන්න පුළුවන් මං හැමතිස්සෙම පුතාට කියනවා ඊට කලින් අවුරුදු ගානකට කලින් පුරුදු වෙච්ච දේවල් නිසා ජීවිතේ අදටත් හුස්ම ගන්න පුළුවන් හයිය ගන්න පුළුවන් ඒක ඉතින් හැමදාම කියනවා වගේ පුතේ කොහොම හරි වාසනාවකට මට බණ අහන්න පෙර පිනකට හම්බ වුණා පොත් කියවන්න හම්බ වුණා හොඳ යාළුවෝ හම්බ වුණා හොඳ පින්වන්ත ස්වාමින් වහන්සේලා හම්බ වුණා කරුණාව මෛත්‍රිය දක්වන ඒව නිසා ජීවිතේ ගොඩක් වෙලාවට දන් දෙන්න පුරුදු වුණා ඒවා ජීවිතේ එන જાතිනේ පුතා දන්න જાතිනේ මං කියන්න මං ගොඩාක් මෙහෙ යනකොට යන්නම බෑ කියලා මං කිව්වේ ඕස්ට්‍රේලියා යන්න බෑ කියලා කොච්චර මට යන්න හම්බුණත් මම මෙහෙට හුරු වෙලා හිටියේ මේක මට හරීම නිශ්ශබ්දව මගේ පාඩුවේ ස්විම් කරලා මගේ වැඩක් කරගෙන මං හිටියේ මං හිතුවේ මං හැමතිස්සෙම එහෙම ලොකුවට යන්න ආස කරේ නැ තාත්තත් එක්ක යන්න ආස කොහොම හරි තාත්තා කියලා ඔයාලත් කියලා ගියානේ ඇවිල්ලා බලන්න අම්මා බලන්න අපි මොනවද කරන්න කියලා මං ඇත්තටම සතුටු වෙනවා පුතේ ඒක මම ලැබපු පිනක් වෙන්නේ නැති ඇවිල්ලා පුතාලගේ ලයිෆ් එක කොහොමද ලයිෆ් ස්ටයිල් එක පුතාලා කොහොමද ඉන්නේ කොච්චර පුතාලා අපි වගේම මුල පටන් අරන් දුක් විඳත් ඒක දුකක් කියලා හිතන්නේ නැතුව අත්දැකීමක් කියලා ඒක බාර ගන්න ඇති මං ඒව ඇස් දෙකෙන්ම දැක්කා මට ඒක දුකක් වගේ දැනෙන්නේ පුතේ මං අම්මා නිසා මං කීප සැරයක් මගේ පුතාලට කියන්නේ නැති අයියෝ මේ මහරගම වගේනේ කියලා ඒ සමා වෙන්න පුතේ ඒ මොකද මට දැනුනේ පුතාලා පටන් ගත්ත තැන අපි පටන් ගත්තා වගේ හැබැයි පුතාලා එකෙන් අත්දැකීම් අරගෙන යලා පුතාලා හැමතිස්සෙම කියනකොට අම්මා මෙහෙමයි අපි මේක ඉගෙන ගත්ත අර මට ඒක ලොකුවට දැනුනේ ගොඩක් දැනුණා මං සද්ද නැතුව හිටියේ මං දන්නවා මමත් ඔය වගේ අත්දැකීම් ගත්තා කියලා එතකොට මම හැමතිස්සෙම මට නොවෙච්ච જાති මට වෙච්ච හොඳ જાති පුතාලට දෙන්නත් මට හොඳයි කියලා හිතන එක සමහරකට පුතාලට හොඳ නැති වෙන්න පුළුවන් සමහරකට මට නරකයි කියලා හිතන එක පුතාලට හොඳ වෙන්න පුළුවන් ඔය දෙකම මැද මම ඉගෙනගෙන චුට්ටක් හරි තිබිච්ච නිසා මං ආවේ පුතාලා කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ ඇවිදින්න මගේ බය නැති කරගන්න අවුරුදු 5ක් මෙහෙට හිර වෙලා මං කොහෙවත් යන්නේ නැතුව ආඩි අංකල් එක්ක එහෙම යනවා කිසි කෙනෙක් එකක් මට කතා කරත් මට එහෙ ආපු එකෙන් මං ගොඩාක් පින් කරගත්තා ආයෙත් පරණ යාළුවා හම්බුණා කතා කරා පොඩි කාලේ
එකට හොස්ටල් එකේ හිටපු යාළුවා හම්බ වුණා. එකට විද්‍යාපීඨේ හිටපු යාළුවා හම්බ වුණා. කතා කරා. මගේ ජීවිතේ ගොඩක්ම මගේ ළඟින් හිටපු නංගිලා ටික හම්බ වුණා. පුතාලව හදාගන්න උදව් කරපු නංගිලා මල්ලා ටික හම්බුණා. ඒවා මාර සුන්දර දේවල්. මට මොනවත්ම වියදම් කරන්න ඕනේ නැහැ. නංගිලා මල්ලිලා ඇවිල්ලා ඇවිදින්න එක්කන් ගියා, පුතාලා එක්කන් ගියා. ඒවා හරි පුදුමයි. ජීවිතය කියන්නේ හොඳ දුන්නොත් හොඳ කොහේ ගියත් හම්බ වෙනවා කියලා ඉගෙන ගන්න තවත් අත්දැකීමක් වුණා මගේ. මම මෙල්බන් ගියපු ගමන. ඒක මාර සුන්දරයි. මට කටිනකට සම්බන්ධ වෙන්න උනා, පුළුවන් වුණා ලස්සන පූජාවල් වලට වත් කරන්න. ඒක මම ආස කරනවා. මට මෙහි නැති ඒකනේ මාව ගොඩාක් අවුරුදු 5ක් තිස්සේ ඈත් කරලා තියෙන එකෙන් මට නැත්තේ ඒවා. හැබැයි මම නිවාඩුවකට දැන් එහෙ ඇවිල්ලා ඒ ටික කරගත්තා. මම දැන් මට එහෙ හිටියත් එකයි, මෙහෙ හිටියත් එකයි, ලංකාවේ හිටියත් එකයි, කොහේ හිටියත් එකයි කියලා හිතෙන තරමට ආවා. දැන් මම මෙහෙ එනකොට තාත්තා ගොඩාක් හොඳට පුරුදු වෙලා පුතේ. මට මාර සතුටුයි. තාත්තා ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා තාත්තගේ කෑම හදාගෙන ඒ තාත්තට හම්බෙච්ච කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා, තාත්තා අහන බණ, තාත්තා ඉන්න විදිය, තාත්තගේ ක්වොලිටිස් මං කියනෝනේ. මං හැමදාම ආසයි මගේ පුතාලා තාත්තටත් වඩා හොඳ වෙනවනම්, තාත්තා වගේ හරියන් වෙනවනම් කියලා මං හැමදාම කියපු දෙයක් නේ. මට මාර සතුටුයි පුතේ. තාත්තා මටවත් කරන්න බැරි ඒවා තාත්තා උදේ හවස කරලා ඒවා ගිලම්පස හදලා පූජා කරලා පළතුරු ගෙනල්ලා එයාගේ කෑම අඩු කරගෙන එයා කොහොමද ඇඟ හරියට හෙල්ත් විදිහට කන්න ඕන જાති කාලා. තාත්තට තිබෙච්ච ලොකුම ප්‍රශ්න තමයි කෑම ප්‍රශ්නේනේ. ඒක හරියට හදාගෙන මට මාර සතුටක් දැනුණා. මං හැමතිස්සෙම හිතුවා දැන් අපි අම්මා කෙනෙක් නිසා එහෙම නැත්තම් හැමතිස්සෙම හිතනෝනේ මන් නැති වුණොත් මෙයාලට මොකක් වේද, මෙයාලා කයිද, මෙයාලා මොනවා වේද. මට දැන් ওই දෙකම තුන් දෙනා ගැනම නෑ පුතේ. මම දන්නවා මම දැන් එක්ස්ට්‍රා බෝනස් එකක් විතරයි ඔයාලට කරදර කරන්න ඉන්න කෙනෙක් විතරයි. ඔයාලගේ පොකට් එකට වදින කෙනෙක් විතරයි මම. ඒ මොකද ওই තුන් දෙනාටම දැන් හොඳට පුළුවන්. සාමාන්‍යයෙන් පුතා නම් ඉතින් ඉනහවේ ඉඳගෙන සාමාන්‍යයෙන් තෝට් ෂෙයා කරගන්න මට ওই තුන් දෙනාම දැන් හොඳට ගැලපෙනවා හිමින් සැරේ. මං හරි සතුටින් මේ දවස් ටිකේ නම් ඉන්නේ. මට සමහර වෙලාවට මට නුහුරුයි වගේ දැනෙනවා මෙහෙ ආවයින් පස්සේ. ඒ මට කරන්න ලොකු වැඩක් නෑ. ඉස්සර කරපු දේතුත් භාගයක් විතර නැති වෙලා. ලොකුවට කෑම හදන්න කියලා නෑ. ඒ අවශ්‍ය ටික අවශ්‍ය වෙලාවට හදන්න තියෙන පොඩි ටිකක් විතරයි තියෙන්නේ. ඒක දැක්කම හිතුණා කොච්චර වෙනසක් කරනවද දහම් මහන එකේ. බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට අපිට කියලා දීලා තියෙනවද. ඒව අපිට අහන්න ලැබෙනෝ නම් කොච්චර හොඳයිද. මම මගේ ජීවිතේට හිතපු නැති දේවල් මම මැරෙන්න කලින් දැක්ක මගේ මහත්තයාගෙනුත් ඔයාලා තුන් දෙන්නගෙනුත්. මං ඒකයි පුතේ කියන්නේ. ඉස්සර ඉඳන්ම මං ඔයාලා ඉපදිච්ච කාලේ ඉඳන්ම දාපු CD එකක් තිබුණා මුල් කාලේ. දැන් ඔයාලට කිව්වත් කියනවා අම්මි හැමදාම කියනවා කියලා. මොන රස්සාව කරත් මනුස්සකම නැති කරගන්න එපා කියලා. පින්වන්ත ලොකු හාමුදුරුවෝදී කියපු බණක් මතක ඇති පුතාලට. මං ඩුබායි ගිහිල්ලා හැමදාම වගේ සෙනසුරාදට දැම්ම. මං අදත් කියන්නේ මං ඒක දැක්කා. මගේ පුතාලා දෙන්න කොච්චර හොඳ දරුවෝ දෙන්නේද. ඕස්ට්‍රේලියාවේ ගියා කියලා මගේ පුතාලා ලොකුවට අර අපි වගේම තමයි. අපි අම්පාරේ ඉඳලා බැටික්ලෝ ඉඳලා ගාල් ඉඳලා කොළඹ ආවා කියලා අපි සෝෂල් වෙන්න කියලා අමුතු විදියට වෙනස් වෙන්නේ නැහනේ. අපි අපිමයි. කොහේ ගියත් මොන කොහේ ගියත් ඒක මම ගේට්වේ ගියා, කොළඹ හිටියා, අරේ හිටියා කියලා මමමනේ. මට අද වෙනකන් මම විදියට ඉන්න පුළුවන් එකත් අනිත් එක මට ඉස්සර කියපු දෙයක් අන්තිම කරන්න කලින් මතක් වෙනවා. පින්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් එක දවසක් ඈත කාලෙදී හම්බ වෙලා මට කිව්වා අම්මා කවදා හරි අම්මා මේ තාත්තයි පුතාලා දෙන්නයි අත්හරින්න පුරුදු වෙන්න වෙයි ඉක්මනට. නැත්තම් තාත්තලා පුතාලා අත්හරින දවසට අම්මට දරා ගන්න බැරි වෙයි කියලා. අම්මා තමයි අත්හරින්නේ නැත්තේ කියලා. ඒ මොකද අම්මා කෙනෙක් කියන්නේ පුතේ ඒක නහර ඒ වගේම තමයි බිරිඳක් කියන්නේ. ආපු දවසේ ඉඳලා බැඳපු දවසේ ඉඳලා බලන්නේ මහත්තයාගේ හොඳක් වෙන්න කියලා හිතන එකයි. මට හොඳක් වෙන්න කියලා මං හිතපු දවසක් මට මතකදවත් කියලා නෑ. මට රස්සාව නැති වුණත් මට මොනවා නැතුණත් මං හැමදාම පැතුවේ බැඳපු දවසේ ඉඳලා මගේ මහත්තයාටත් දරුවෝ දෙන්නටත් හොඳක් වෙන්න කියලා. ඒකෙන් මම දැන් අමතර හිතන්නේ නැති දේවල් මට ලැබෙනවා. මෙහි ආපු ගමම්ම පුතේ තාත්තත් shopping එකක් ගිහිල්ලා
හිතුවේවත් නැති විදිහට ආපහු එපා කියද්දි මට බඩු වගේක් අරන් දුන්නා. මට නැති බඩු වගේක්. එහෙදි ඔයා එනකොට මං හීනකින්වත් හිතුවේ නෑ ඔය දෙන්න එක්කන් ගිහලා මට තාත්තා වගේම ඇඳුම් 6ක් අරන් දුන්නා. දැන් මට ඇඳුම් වැඩි දැන් මේ සැරේ. දැන් මගේ පරණ ඇඳුම් ටික අස් කරන්න ඕනේ ලබන අවුරුද්ද වෙන්න කලින්. මට මතක් වෙනවා මම කොළඹින් මෙහෙට එද්දි මුළු ඔක්කොම කබඩ් අස් කරලා දීලා එක එක්කෙනාට හැමදේම අස් කරලා මම මෙහෙට ආවේ බෑග් එක රෙදි අරන්. මම බැන්දෙත් මගේ තාත්තා ගාවට ආවෙත් එහෙමයි. ගෙදර තියෙන රෙදි ඔක්කොම කට්ටියට දීලා බෑග් එක රෙදි ටිකක් විතරක් කරා. අද මට සතුටුයි මට ලැබුණා නම් දෙයක් ලැබිලා ඇත්තේ මොනවා හරි පෙර පිනකටත් ඒ වගේම ජීවිතේ හැමතිස්සෙම හැම මොහොතකම හිතනවා කාටවත් මගේ අතින් නම් වරදක් වෙන්න එපා කියලා. අද වෙනකන් කෙනෙකුට උදව්වක් කරන්න ආසාවෙන් ඉන්න සමහර දේවල් දැනුණත් නොදන්නා වගේ ඉඳගෙන උදව් කරන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ නැති මං අද වෙනකන් hina වෙලා සතුටින් ඉන්නේ. මට මගේ යාළුවොත් මෙහි ආපු ගමන් මෙහි යාළුවෝ ඇවිල්ලා එයාලා දැන් ඉසිකුරාදටත් යන්න බ්‍රහස්පතින්දට තව ගෙදරකට යන්න තියෙන. ඇවිල්ලා කතා කරලා මම නැති අඩුව ගොඩක් කතා වුණා. ගොඩක් එයාලට තියෙන ඒකයි පුතේ කවදා හරි යාළුවෙක්ගේ දුකක් අහන්න පුරුදු වෙන්න. එයාට හොඳ දෙයක් කියලා දෙන්න. එයාව යූස් කරන්න එපා කවදාවත්. ඒක තමයි මගේ ජීවිතේ මං ගොඩාක් යාළුවොත් එක්ක හිටපු එකෙන් ලබාගත්ත පින. කවදාවත් එයාගේ දුකකදී ඒක අහලා එයාට පුළුවන් හොඳම දේ කියලා දෙන්න. ඒක තමයි ලොකුම දේ මට හිටපු ජීවිත කාලෙම යාළුවන්ගේ මම එක කතා නොකර හිටියනම් හිටියේ කෙනෙක් එක්ක ඒත් තව යාළුවෙකුට අසාධාරණයක් වෙනවා. ඇස් දෙකට බලලා ඉන්න බැරි කමට. ඒක හොඳ නැති කමට. එහෙම විතරයි නැත්තම් මං ඒ යාළුවත් එක්කත් කතා කරන ජීවිතය කියන්නේ එහෙමයි. මොන යාළුවත් එක්කත් පරිස්සමෙන් තමන්වත් ආරක්ෂා කරගෙන පුතාවත් ආරක්ෂා කරගෙන වටේම ඉන්න අයට පුළුවන් විදියට හොඳක් කරලා ජීවිතේ මනුෂ්‍යත්වයේ පුරව ගන්න පුතේ. එහෙනම් තුනුරුවන්ගෙම සරණයි. අද ඉතින් ස්විම් කරලා දැන් වටේ ගිහිල්ලා දැන් 11 වෙනකන් දැන් වෙනද පැයයි නම් පැය එකමාරක් මෙතන ගත කරලා යනවා පුතේ. පුදුම නිස්කලංකයි. මම පුතාලා දෙන්නට එන්න කිව්වේ මෙහෙට ඒකයි. පුතාලා දෙන්නට මේ නිදහස අවුරුදු 5කට කලින් හම්බුණා ඇරෙන්න හම්බ වුණේ ලොකු පුතාට. එහෙනම් තුනුරුවන් සරණයි ලොකු පරිස්සමින් ඔයා එනකන් අම්මි මග බලන් ඉන්න. තුනුරුවන්ගේම සරණයි පුතාලා දෙන්නට.